අපි අද මේ පාඩම් කොටසෙන් කතා කරන්නේ අයනීකරණ ශක්ති භාවිතය සම්බන්ධව. අයනීකරණ ශක්ති භාවිතයෙන් පරමාණුවක් න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන කොහොමද පිහිටන්නේ කියන එක තමයි මේ පාඩමේදී මූලික අවධානය යොමු කරන්නේ. අපි මෙහෙම බලමු. පරමාණුවක න්‍යෂ්ටියට තියෙන්නේ ධන ආරෝපණයක්. ඒ ධන ආරෝපණයේ ආකර්ෂණය නිසා ඒ වටා තියෙන ඉලෙක්ට්‍රෝන ටික න්‍යෂ්ටියට ඇදලා අල්ලගෙන තියෙන්නේ. අපි රූප සටහනක් ඇසුරෙන් මේක පැහැදිලි කරගමු. මේ තියෙන්නේ බෝර් වාදයෙන් කියපු න්‍යෂ්ටිය සහ න්‍යෂ්ටියේ සිට නිශ්චිත දුරකින් පිහිටි ශක්ති මට්ටම් වල පිහිටීම තමයි දැන් මේ ඇදලා පෙන්නන්නේ. හරි. මේ විදිහේ ශක්ති මට්ටම් වල පිහිටි ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියේ තියෙන සපල ධන ආරෝපණය නිසා ධන ආරෝපිත න්‍යෂ්ටිය නිසා නිශ්චිත දුර ප්‍රමාණ වලින් රැඳී ඉන්නවා මේ වගේ ශක්ති මට්ටම් වල. ඉතින් මේ න්‍යෂ්ටික ආරෝපණයෙන් මිදෙන්න බාහිරයෙන් අපි දෙනව නම් යම් කිසිදු ශක්තියක් ඒ ශක්තියට කියනවා අයනීකරණ ශක්තිය කියලා. මේ අයනීකරණ ශක්තිය සම්බන්ධව තමයි මේ කොටසදී අපි ඉගෙන ගන්නෙ. අයනීකරණ ශක්තිය. එතකොට අපි මෙන්න මේ බාහිරයේම තියෙන ඉලෙක්ට්‍රෝනයට දෙන ශක්තිය නෙවෙයි අභ්‍යන්තර තියෙන ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්න දෙන්න ඕන ශක්තිය. මොකද න්‍යෂ්ටියට ආකර්ෂණය වෙනවා, ආරෝපණ වෙනස් වෙනවා. එතකොට බාහිරයෙන් ලබා දිය යුතු ශක්තිය වෙනස් වෙනවා. දැන් උදාහරණයක් අපි ගමු. හයිඩ්‍රජන්ගේ මේ අයනීකරණ ශක්තිය විචලනය වෙන්නේ කොහොමද කියලා බලමු. මේ තියෙන්නේ හයිඩ්‍රජන්ගේ පළමු ශක්ති මට්ටම. මේ තියෙන න්‍යෂ්ටිය. න්‍යෂ්ටිය ධන ආරෝපිතයි. එක ප්‍රෝටෝනයක් තියෙනවා. බාහිරෙන් තියෙනවා එක ඉලෙක්ට්‍රෝනයක්. මේ ඉලෙක්ට්‍රෝනය අපි ගෙනහිල්ලා අනන්ත වෙනි ශක්ති මට්ටම දක්වා ගෙනහිල්ලා ඉවත් කරනවා. ඒකට දෙන්න ඕන ශක්තිය මම කියනවා E1 කියලා. එහෙනම් මතකද අපි හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියේදී කතා කරා ලයිමාන් ශ්‍රේණියේ උපරිම සංඛ්‍යාතයට ගැළපෙන තරමේ උපරිම සංඛ්‍යාතයට සමානුපාතික ශක්තියක් දුන්නොත් හයිඩ්‍රජන් වල අයනීකරණ ශක්තිය හොයන්න පුළුවන්. මතකද ලයිමාන් ශ්‍රේණිය ඉහළම සංඛ්‍යාතයේ සහිත රේඛාව කියන්නේ අනන්ත වෙනි ශක්ති මට්ටමේ ඉඳන් නැවත පළමු ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන වැටීමේදී පිට වෙන ශක්තියට අනුරූප සංඛ්‍යාතයට කියනවා ලයිමාන් ශ්‍රේණිය සංඛ්‍යාතය කියලා. ලයිමාන් ශ්‍රේණිය ඇති වෙන්නේ ඔහොමයි. ඒතර මේ උපරිම ශක්තියට හිමිකම් කියන්නේ මෙන්න මේ E1 කියන ශක්තියම තමයි. එහෙනම් අපිට මෙහෙම කියන්න පුළුවන් ලයිමාන් ශ්‍රේණිය උපරිම සංඛ්‍යාතය භාවිතයෙන් හයිඩ්‍රජන් වල අයනීකරණ ශක්තිය හොයන්න පුළුවන් කියලා. හරි. ඊළඟට බලමු මෙන්න මෙහෙම නිර්වචනයක් අපි හදා ගන්නවා. පළමු අයනීකරණ ශක්තිය කියලා. පළමු අයනීකරණ ශක්තිය. පළමු අයනීකරණ ශක්තිය. I1 E11 කියලත් අපි ඔක හඳුන්වනවා. I1 කියලත්. මේකෙදි අදහස තමයි අපි සම්මත අවස්ථාවේ පවතින සෙල්සියස් 25යි 1යි ATM අවස්ථාවේ පවතින වායුමය උදාසීන පරමාණු මවුලයකින් උදාසීන පරමාණු මවුලයකින් උදාහරණයක් විදිහට මෙහෙම ගමු.
වායුමය අවස්ථාවේ තියෙන උදාසීන පරමාණු මවුලයකින් එයට ලිහිල්වම බැඳිලා තියෙන ඉලෙක්ට්‍රෝනයක් බැගින් ඉලෙක්ට්‍රෝන මවුලයක් ඉවත් කළා ඒක ධනායන මවුලයක් හදද්දී සිද්ධ වෙන ශක්ති විපර්යාසයට කියනවා පළවෙනි අයනීකරණ ශක්තිය. ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න ශක්තිය බාහිරින් දෙන්න ඕන. ඒ ලබා දියු ශක්තියට කියනවා සෝඩියම් පළමු අයනීකරණ ශක්තිය. අපි ප්‍රතික්‍රියාව තුලිත කරන්න ඉලෙක්ට්‍රෝනයක් දකුණු පැත්තට එකතු කළා මේ විදිහට මේක බැලන්ස් කරනවා. හරි. කියන්නේ වායුමය උදාසීන පරමාණු මවුලයකින් ඉලෙක්ට්‍රෝනයක් බැගින් ඉලෙක්ට්‍රෝන මවුලයක් ඉවත් කළා වායුමය ඒක ධන අයන මවුලයක් නිපදවීමේදී ලබා දු ශක්තිය. ඔන්න ඕකට කියනවා පළවෙනි අයනීකරණ ශක්තිය කියලා. අපිට තව කීපයක් ලියලා පෙන්නන්න පුළුවන් මෙහෙම ප්‍රතික්‍රියා මැග්නීසියම් ගෑස් Mg+ gas plus electrons. ඒ තියෙන්නේ මැග්නීසියම්ගේ පළවෙනි අයනීකරණ ශක්තිය. දැන් යනවා දෙවෙනි අයනීකරණ ශක්තිය. ඒකත් මේ ආකාරයෙන්ම තමයි. මෙතන විශේෂත්වය තමයි ඒක ධන අයන මවුලයකින් තමයි ඉලෙක්ට්‍රෝනයක් බැගින් ඉවත් කළා වායුමය තත්ත්වයේ ඒක ධන දී ධන අයන මවුලයක් සෑදීමේදී සිද්ධ වෙන ශක්ති විපර්යාසයට තමයි දෙවෙනි අයනීකරණ ශක්තිය කියලා කියන්නේ. මගේ මේකේ නිර්වචනය ලියන්නේ නැහැ. මෙන්න මේක බලා ගන්න. අපි මැග්නීසියම් උදාහරණයට ගමු. මැග්නීසියම් ගෑස් ප්ලස් ඒක ධන අයන මවුලයක් තියෙනවා. ඒකෙන් ලිහිල්වම බැඳිලා තියෙන ඉලෙක්ට්‍රෝන මවුලයක් බැගින් ඉවත් කළා ද්වි ධන අයන මවුලයක් හදනවා. ඒකෙදි අපි ලබා දෙන්න ඕන ශක්තියට කියනවා දෙවෙනි අයනීකරණ ශක්තිය කියලා. මේ විදිහට අපිට අනුයාත අයනීකරණ ශක්තියින් කිහිපයක් සෑම පරමාණුවක් සඳහාම ලබා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට හිතන්නකො මැග්නීසියම් ගන්නවා පළමු අයනීකරණය, දෙවෙනි අයනීකරණය, තුන්වෙනි අයනීකරණය මේ විදිහට එකම ප්‍රභේදයේ අනුයාත අයනීකරණ ටිකක් මෙහෙම එකට ගන්නව නම් අපි ඕකට කියනවා අනුයාත අයනීකරණ ශක්ති අගයන් කියලා. නැත්නම් අනුයාත අයනීකරණ ශක්තිය කියලා කියනවා. ওই විදිහට අපිට මේ තියෙන සියලුම ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන විදිහට අයනීකරණය කරන්න පුළුවන්. හරි. ඊළඟට විද්‍යාඥයෝ මෙහෙම දෙයක් කරලා තියෙනවා. මූලද්‍රව්‍යයක තියෙන සියලුම අනුයාත අයනීකරණ ශක්තිය අරගෙන පරීක්ෂණාත්මකව ගණනය කිරීමක් කළා දත්ත වගු වලට දාලා තියෙනවා. මම උදාහරණයක් විදිහට සෝඩියම් වල අයනීකරණ ශක්තිය කොහොමද විචලනය වෙන්නේ කියලා අඳලා පෙන්නන්න. උදාහරණයක් ගත්තොත් අපි සෝඩියම් වල අයනීකරණ ශක්ති දත්ත. සෝඩියම් වල තියෙනවා ඉලෙක්ට්‍රෝන 11ක්. ඒ ඉලෙක්ට්‍රෝන 11 පිළිවෙලින් ගලවන්න දෙන්න ඕන ශක්තිය අයනීකරණ ශක්තිය විදිහට මෙතනදී අපි හඳුන්වනවා. මේක කිලෝජූල් මවුලයට අපි ගණනය කිරීම කරන්නේ මෙන්න ශක්ති දත්ත 495.8යි පළවෙනි එක ගලවන්න, දෙවෙනි එක ගලවන්න 4562යි, 6910යි, 9543යි, 13354යි, 16613ක්, 20117ක් බලන්න විශාල අගයක් වැඩි වෙලා මෙතන 25496යි ඊට පස්සේ 28932යි මෙන්න මෙතනින් විශාල අගයකින් වෙනස් වෙලා සාමාන්‍යයෙන් 6 ගුණයක් විතර වෙලා 141362යි 159076ක් විදියට විශාල අගයකින් වැඩි වෙලා මේ වගේ අපිට මේ දත්ත පාවිච්චි කරලා පරමාණුක නෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන පිහිටන ආකාරය සම්බන්ධව ප්‍රස්ථාරයක්
ඇඳලා ඒක ඇසුරෙන් විශාල දත්ත ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම නිගමන වලට එළඹෙන්න පුළුවන්. අපි මේක උදාහරණයක් විදිහට ගන්නවා. ෆොස්ෆරස් වල ඉවත් කරන ලබන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට එරෙහිව අනුයාත ඇනිකරණ ශක්තිය දක්වන ප්‍රස්ථාරයක් අපි මෙතනින් අරගෙන බලමු ඒ විචලනය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ තියෙන්නේ ඉවත් කරනු ලබන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට එදිරිව යොදන ශක්තිය සම්බන්ධ ප්‍රස්ථාරයක්. මෙතනදී පැහැදිලි මෙන්න මේ වගේ විශාල ශක්ති වෙනස්කම් දෙකක් මගින් මේ කලාප දෙක වෙන් වෙලා තියෙනවා. විශාල ශක්ති අගයන් දෙකක් මගින් කලාප තුනකට මේක බෙදිලා තියෙනවා. එකෙන් ගන්න පුළුවන් නිගමන ටික අපි දකුණු පැත්තෙන් පැහැදිලිව සටහන් කරගමු. එකක් තමයි ප්‍රස්ථාරයේ කිසිම ලක්ෂයක් එකිනෙකට සමාන නැහැ. ඒ හින්දා නෂ්ටිය වටා තියෙන සෑම ඉලෙක්ට්‍රෝනයකටම එකිනෙකට වෙනස් ශක්තියින් අන්තර්ගත වෙයි කියලා අපිට කියන්න පුළුවන්. වෙනස් ශක්තියින් තියෙන. හරි. මේ බලන්න පළවෙනි ඉලෙක්ට්‍රෝනය ගලවන්න මෙච්චරක් ශක්තියක් දෙවෙනි එකට ඊට වැඩි 3ට වැඩි 4ට වැඩි ඒ වගේම විචලනය වීමක් තියෙනවා. ඔක අංක 1. ඊළඟට බලන්න මේ ප්‍රස්ථාරෙම ශක්ති විචලන ඉතා විශාල ශක්තියගයන් දෙකකින් එකිනෙක වෙන් වෙලා තියෙනවා. මෙතනයි. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ ශක්ති වෙනස්කම් දෙක මගින් ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. එහෙනම් මේකෙත් තියෙනවා n = 1 n = 2 n = 3 විදියට ශක්ති මට්ටම් ප්‍රධාන ශක්ති මට්ටම් 3ක්. එහෙනම් ඒවයි තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අපි මේක ඇසුරෙන් පැහැදිලි කරන්න පුළුවන්. බලන්න වැඩිම ශක්තියක් අවශ්‍ය වෙන්නේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්න නෂ්ටියට ආසන්නම ශක්ති මට්ටම. ඒ කියන්නේ මෙන්න මෙතන. එහෙනම් පළවෙනි ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක්. දෙවෙනි ශක්ති මට්ටමේ කීයක් තියෙනවද බලන්නකෝ. මෙන්න මේ ටික සම්පූර්ණ 1 2 3 4 5 6 7 8යි. ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. තුන්වෙනි ශක්ති මට්ටමට අදාළව මෙතන පෙන්වනවා ඉලෙක්ට්‍රෝන 5. එහෙනම් බලන්න විශාල වෙනස්කමක් බගින් ප්‍රධාන ශක්ති මට්ටම් 3කට බෙදෙනවා. ප්‍රධාන ශක්ති කොට මට්ටම් 3කට බෙදෙනවා. එමගින් තව දෙයක් අපිට නිරූපණය කරන්න පුළුවන්. බලන්න මෙතන බොහොම පැහැදිලි නෑ මේ ප්‍රස්ථාරය. මෙන්න මේ ලක්ෂ 6 රේඛීයව ඇවිල්ලා අනුක්‍රමණය සමාන වෙලා මෙන්න මෙතන විතර පොඩි වෙනස්කමකින් තවත් උපශක්ති කොටස් දෙකකට ප්‍රස්ථාරය බෙදෙනවා. ඕක එකක්. මෙතනත් එහෙමයි මේ අවසාන දෙක ටිකක් වෙනස් විදියට අපගමනය වීමක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ හින්දා අපිට බලන්න පුළුවන් දෙවනි ශක්ති මට්ටම වෙනස් ශක්ති අගයක් අනුක්‍රමණයක් ඇසුරෙන් කොටස් දෙකකට බෙදලා ඒ කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටමක් තුල උපශක්ති මට්ටම් තියෙනවා කියලා අපිට තනින් නිගමනය කරන්න පුළුවන්. එහෙනම් මෙහෙමයි ශක්ති මට්ටමේ අංකයට ගැලපෙන විදියට එතන උපශක්ති මට්ටම් විහිදිලා තියෙනවා. එහෙනම් පළවෙනි ශක්ති මට්ටමේ පළමු ශක්ති මට්ටමේ තියෙනවා උපශක්ති මට්ටම් 1ක්. ඊළඟ දෙවෙනි ශක්ති මට්ටමේ තියෙනවා උපශක්ති මට්ටම් 2ක්. ඒ වගේම තුන්වෙනි ශක්ති මට්ටමේ මෙහෙම ගණනය කිරීම කරගෙන යනකොට වෙනත් මූලද්‍රව්‍යයක් අරගෙන එහි ප්‍රස්ථාරය ඇඳලා පස්සෙත් අපිට පේනවා උපශක්ති මට්ටම් 3ක් මෙතන තියෙනවා කියලා. ඒ තුන ඔය විදියට ඔය උපශක්ති මට්ටම් වල ව්‍යාප්ත වෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සලකලා බලනකොට පළවෙනි උපශක්ති මට්ටමේ පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ පළමු උපශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක් ප්‍රස්ථාරය බැලුවනම් පේනවා ඔයගොල්ලන්ට. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් දෙකක් තියෙනවා. එහෙනම් එහි පළවෙනි උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් සහ දෙවෙනි උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. තුන්වෙනි එකේ අපිට හරියට බලා ගන්න බෑ. මොකද ෆොස්ෆරස් කියන්නේ ඉලෙක්ට්‍රෝන 15ක් තියෙන සීමිත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙන පරමාණුවක්. ඒ හින්දා අපිට තුනේ ගැන අපි කතා කරොත් එහෙම පළවෙනි ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක්
ඊළඟ එකේ 3ක් තියෙනවා. ඇත්තරම පස්සේ කාලෙකදී හොයා ගන්නවා මෙන්න මේ ප්‍රධාන ශක්ති මට්ටමේ අංකයට